ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ බිත්තර දෙකකින් හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි මම මෙතන අරගෙන තියෙනවා බිත්තර කහ මද දෙකකුයි පොල් කිරි මිලිලීටර් 250ක් වලට පොල් කිරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් කිරි පිටි වලින් උනත් ගන්න පුළුවන්. ඒ වගේම සීනි ග්‍රෑම් 80කුයි කෝර්න් ෆ්ලවර් මේස හැන්දකුයි. මම දැන් අපි හදාගන්න යන ෆෑන් එකට මම අර බිත්තර කහ මද දෙක එකතු කරගන්නවා. ඒකටම මම අර සීනි ටිකත් එකතු කරගන්නවා. මම මෙතන රතු සීනි අරගෙන තියෙනවා. ඔයාලට සුදු සීනි උනත් ගන්න පුළුවන්. ඒ වගේම අර පොල් කිරි මිලිලීටර් 250න් ටිකක් එකතු කරගෙන මේස හැඳි 3ක් විතර වගේ ඉතුරු කරගන්නවා. ඊළඟට මම මේ ටික මික්ස් කරගන්නවා හොඳට. හරි මම මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරන ආයේ පොඩ්ඩක් මික්ස් කරගන්නවා. හරි මම අර ඉතිරි කරගත්ත පොල් කිරි ටිකට අර කෝර්න් ෆ්ලවර් ටික දාලා මම මික්ස් කරගන්නවා. හරි දැන් ඒ ටික මික්ස් වුණාට පස්සේ මම අර ඒවල මික්ස් කරගත්ත ටිකටම මම අර ටිකත් කෝර්න් ෆ්ලවර් ටිකත් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන මම ඊළඟට මේ ෆෑන් එක ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ලිපේ තියලා මේක උක්කු වෙනකම් මම මේක හැඳි ගා ගන්නවා. දැන් මේක ටිකක් උක්කු වෙලා තියෙන්නේ. අපි තව ටිකක් උක්කු බැටර් එකක් වෙනකම් මික්ස් කරගමු. හරි දැන් මන්ට මේක උක්කු බැටර් එකක් වෙනකම් මික්ස් කරගන්න විනාඩි 5ක් විතර ගියා. එච්චර වෙලා යන්නේ මේක ඉක්මනට උකු බැටර් එකක් වෙනවා. හරි මම දැන් මේ ටික අයින් කරගන්නවා. මම දාන කප් එකේ මම බටර් ගාගෙන තියෙනවා. ඔයාලට බටර් නැත්නම් තෙල් උනත් මේකේ ගා ගන්න පුළුවන්. මම දැන් ඒ ටික මම මේ කප් එකට දාගන්නවා. හරි මම දැන් මේක නිමෙන්න තියාගන්න විනාඩි 10ක් විතර. නැත්නම් ඔයාලට ෆ්‍රිජ් එකේ යට කොටස උනත් දාලා තියාගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මේක සෙට් වුණාට පස්සේ හරි අපි දැන් මේක කපලා බලමු. මේක තව චුට්ටක් සෙට් වෙලා මදි වගේ මම ඉක්මනටම ගත්තා. මේක ඔයාලා තව ටිකක් වෙලා සෙට් වෙනකන් තියාගන්න ඕනේ. මම මේක විනාඩි 20ක් විතර තියාගත්තේ. ඒත් මදි වගේ. තව ටිකක් තියාගන්න. හරි ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත අතුරුපස බිත්තර වලින් හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මම මේක අයින් කැලි ටික අයින් කරගත්තා. කොටු කැලි ටික විතරයි ගත්තේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. එච්චර වෙලා යන්නෙත් නෑ. හරිම කෙටි කාලයකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.